හොඳයි පුතේ. හැමෝටම ආයුබෝවන් සුබ දවසක්. ඉතින් ඔයාලා සම්බන්ධ වෙලා ඉන්නේ අපේ තවත් ඉලෙක්ට්‍රිකල් වලට අදාළ ප්‍රැක්ටිකල් වීඩියෝ එකක්. ඒක ඉතාම වැදගත් වීඩියෝ එකක්. මම කලින් වීඩියෝස් වල කිව්වා වගේ මේකත් ලස්සන පිළිවෙලට මම කියලා දෙනවා. හොඳට අහගෙන ඔලුවට දාගන්න. එතකොට මේකේ පාවිච්චි කරන ටෙක්නික්ස් හරි. මේකේ විශේෂ කරුණු මොනවද ඔක්කොම අපි වීඩියෝ එක ඇතුලේ කතා කරමු. රයිට්. එතකොට පුතේ බලන්න මේකෙත් මෙම ප්‍රායෝගික පරීක්ෂණයේ කොටස් දෙකකින් සමන්විත. ඉතින් අර විදුලි යන්ත්‍ර සහ බල පද්ධති වල පළවෙනි කොටස මම මේකේ වීඩියෝස් වෙනම දීලා තියෙනවා. ඒවනම් paid class එකකට විතරයි මම දීලා තියෙන්නේ. ඊගාවට පුතේ වායු සමීකරණ පරිපථ ස්ථාපනය. හරි. දැන් මේකේ මම කියන්න ඕනේ මේක අපි ක්ලාස් එකේ හදද්දි පුතේ මේකට අර ඩබල් පෝල් ස්විච් එකක් නේ අපි ගන්න සාමාන්‍යයෙන් අර චූටි රතු පාට ලයිට් එකක් තියෙන නියොන් ලයිට් එකක් තියෙන ස්විච් එක ගන්න. දැන් ඒ ස්විච් අපිට ගොඩාක් අයට දෙන්න තිබුණ නැති නිසා one gen one way ස්විච් එකක් දාලා අපි පන්තියේ මේක හැදුවේ. හැබැයි මේක හරියටම හදන්නේ මෙහෙමයි. ඒ නිසා මේ වීඩියෝ එක හැමෝම බලන්න ඕනේ. මගේ පන්ති ප්‍රැක්ටිකල්ස් ආපු අය එන්නේ නැතුව වීඩියෝස් බලන අය හැමෝම මේ විදිහට තමයි මේ සර්කිට් එක හදන්න ඕනේ. මම මේ වීඩියෝ එකේ කියලා දෙන විදිහට. හරි අපි අර පන්තියේ తాවකාලිකව ඒක හදලා පෙන්නන්න one gen one way එකක් දාලා හැදුවා. නමුත් මම මේකෙදිත් කියලා දුන්නා මේක ගන්නේ මේ DP ස්විච් එකක් කියලා. හරි. රයිට් බලන්න පුතේ. පහත දැක්වෙන රූප සටහනට අනුව සකසන ලද දී ඇති ඇටවුමෙහි නිවසක යාබද කාමර දෙකක පිහිටි P2 සහ P3 ස්ථානවලට වායු සමීකරණ යන්ත්‍ර සවි කළ යුතුව ඇත. රයිට්. ඔන්න දැන් ගෙදරක එක ළඟ කාමර දෙකක් තියෙනවා. මේ කාමර දෙකට පුතේ වායු සමීකරණ යන්ත්‍ර දෙකක් සවි කරන්න ඕනෙලු. හරිද? රයිට්. මෙම වායු සමීකරණ වලට සැපයන විදුලිය වෙන්වෙන්ව මෙතන ස්ථාපනය කියන වචනේ අයින් කරලා දාන්න පුතේ. හරි. වෙන්වෙන්ව P1 සහ P4 ස්ථානවල ස්ථාපනය කරනු ලබන වහරු මගින් අවශ්‍ය විට විසන්ධි කළ යුතු වේ. අවශ්‍ය වේලාවේදී P1 සහ P4 ස්ථානවල ස්ථාපනය කරන වහරු වලින් විසන්ධි කරන්න පුළුවන්ලු. P2 සහ P3 යන ස්ථානවලට සවි කරන වායු සමීකරණ යන්ත්‍ර ක්‍රියා කරන විට ඒවා ලබා ගන්නා ප්‍රමත ධාරා පිළිවෙලින් 10යි ඇම්පියර් සහ 14යි ඇම්පියර් වන අතර යන්ත්‍ර දෙකම බොහෝ විට එකවර ක්‍රියාත්මක වේ. රයිට්. යන්ත්‍ර දෙකම එකවර ක්‍රියාත්මක වෙනවා නම් දෙන්නට වෙන වෙනම ස්වාධීනව විදුලි සැපයුම දෙන්න වෙනවා පුතේ MCB දෙකකින්. එතකොට ධාරාව පිළිවෙලින් 10යි ඇම්පියර් සහ 14යි ඇම්පියර්. රයිට්. මේක අපිට දීලා තියෙන්නේ මේකට අවශ්‍ය වෙන MCB එක තෝරගන්න. හරිද? රයිට්. දැන් පුතේ සාමාන්‍යයෙන් 10යි ඇම්පියර් වායු සමීකරණයක් හිතන්නකෝ. හැබැයි මේක 10යි ඇම්පියර් දැන් අපිට මේක 10යි ඇම්පියර් නිසා 10යි ඇම්පියර් MCB එකක් දාලා හදන්න පුළුවන් ගැටලුවක් නැහැ. හැබැයි මේක රත් වෙද්දි වැඩි ධාරාවක් ඇදලා ගත්තොත් හරි ඊගාවට අර මේක AC එක ඔන් කරන වෙලාවේ වැඩි ධාරාවක් සැපයුමෙන් ඇදලා ගත්තොත් එතකොට MCB එක ඕෆ් වෙන්න පුළුවන්. හැබැයි type C එකක් නම් එහෙම වෙනවා අඩුයි. අපි පන්තියේ අර MCB ඔක්කොටම එකම ගාන තිබ්බේ නැති නිසා විවිධ MCB දාලා මේක හැදුවා. හැබැයි වීඩියෝ එකේ බලා ගන්න මේකට ගන්න හරිම MCB එක මොකද්ද කියලා. හරි. එතකොට පුතේ සාමාන්‍යයෙන් අපේ විදුලි උපකරණයේ Java නැත්තම් එයාගේ ප්‍රමත ධාරාව 10යි ඇම්පියර් නම් එයාගේ රේටඩ් කරන්ට් එක 10යි ඇම්පියර් නම් අපි ඊට වඩා ටිකක් වැඩි MCB එකක් තමයි මේකට ගන්න ඕනේ. එතකොට 10යි ඇම්පියර් වෙනුවට අපිට 16යි ඇම්පියර් MCB එක මේකට පාවිච්චි කරන්න පුළුවන්. ඒක තමයි වඩාත් හොඳ යෝග්‍ය MCB එක වෙන්නේ. හරිද? ඊට පස්සේ පුතේ 14යි ඇම්පියර් AC එකක් තියෙනවනේ. එතකොට ඒකටත් 16යි ඇම්පියර් එක ගන්න පුළුවන්. හැබැයි ඊටත් වඩා ඒකට 20යි ඇම්පියර් MCB එකක් කරහා සප්ලයි එක දෙන්න පුළුවන් නම් ඔන්න එතකොට උපකරණේ තවත් හොඳට කාර්යක්ෂමව අපිට ක්‍රියාත්මක කරන්න කාර්යක්ෂම කියන වචනේ මම අයින් කරන්නම් තවත් හොඳට අපිට ඒක ක්‍රියාත්මක කරන්න හැකියාව ලැබෙනවා. රයිට්. එතකොට ඒ විදිහට අර MCB එක තෝරගන්න ඕනේ. මේකෙදි එතකොට මම 10යි ඇම්පියර් AC එකට 16යි ඇම්පියර් MCB එකක් ගන්නවා. 14යි ඇම්පියර් එකටත් 16යි ඇම්පියර් ගත්ත හැකි ප්‍රශ්නයක් නෑ. අපි පන්තියේදීත් ගත්තේ 16. මොකද අපි ගාව 20 ඒවා තිබ්බේ නෑ අඩුවෙන් තිබ්බේ. ඉතින් හැබැයි 20 එකක් ගන්න පුළුවන් නම් තව හොඳයි. ඒ නිසා 20 අරගෙන අපි මෙතන හදමු. මෙතන අදින සර්කිට් එකේ. හරි. රයිට්. එතකොට පුතේ රයිට්. විදුලිය වෙන වෙනම ස්ථාපනය කරලා තියෙන P1 සහ P4 ස්ථානවල වහරු දෙකක් තියෙනවලු. අන්න එකෙන් අවශ්‍ය විටදී විසන්ධි කරන්න පුළුවන්ලු. හරි. රයිට්. එතකොට P2 සහ P3 තැන් දෙකේ තමයි වායු සමීකරණ යන්ත්‍ර දෙක තියෙන්නේ. හරි. දැන් ඕකේ කතාව ගත්තොත් මෙහෙම වැඩක් තියෙන්නේ. හරි. මං කියලා දෙන්නම්. දැන් පුතේ මේ තියෙන්නේ P2 කියලා හිතන්නකෝ. නැත්තම් මේ තියෙන්නේ P2. මෙතන තියෙනවා වායු සමීකරණ යන්ත්‍රයක්. හරිද? දැන් ඔයාට AC මැෂින් එකක් දෙන එකක් නෑ. මම මෙතන නිකන් AC මැෂින් එකක් අඳින්නම් උදාහරණයකට.
වායු සමීකරණ යන්ත්‍රයක් තියෙනවා. හරිද? මේ තියෙන්නේ P2. හරි. මේක P2 කියලා හිතන්නකෝ. නැත්තම් මේ ඔක්කොම මකලා අපි තව චුට්ටක් ඉස්සරහට ගමු නැත්තම් ඉඩ මදි. හරි. මේ තියෙන එක වායු සමීකරණ යන්ත්‍රයක් P2. හරිද? මේ තියෙන පුතේ P2 කියන ස්ථානයේ වායු සමීකරණ යන්ත්‍රය. එතකොට මෙයාගේ රේටඩ් කරන්ට් එක අපිට දීලා තියෙනවා ඇම්පියර් 10යි. 10 ඇම්පියර් මෙයා ගන්නවලු P2 වල. හරි? රයිට්. ඊට පස්සේ පුතේ P3 කියලා තැනක තව වායු සමීකරණ යන්ත්‍රයක් තියෙනවා. හරිද? තව වායු සමීකරණ යන්ත්‍රයක් තියෙනවා. හරි තවත් වායු සමීකරණ යන්ත්‍රයක් තියෙනවා. අපි හිතමු ඒක දීලා තියෙන්නේ P3 කියන තැන. එයාගේ රේටඩ් කරන්ට් එක ඇම්පියර් 14ක්ලු. 14යි ඇම්පියර්. හරිද? සාමාන්‍යයෙන් අපි මේ වගේ එකකදී පුතේ දැන් මේ දෙන්නට දෙන සැපයුම වෙන වෙනම විසන්ධි කරන්න පුළුවන් වෙන්නත් ඕනෙලුනේ. එතකොට අපිට අර ඩුවල් පෝල් ස්විච් එකක් මේකට ගන්න වෙනවා. ලයිව් එකයි නියුට්‍රල් එකයි දෙකම එතකොට පුතේ අපිට ඒ ස්විච් එකෙන් විසන්ධි කරන්න පුළුවන්. අර ගෙදර වතුර මෝටර වලදී හැම ඔයගොල්ලෝ දැකලා ඇති රතු පාට පොඩි බල්බ් එකක් නියොන් බල්බ් එකක් පත්තු වෙන ස්විච් එකක්. හරි ඉතින් අන්නේ ස්විච් එක තමයි මේකට ගන්නෙ. හරි. එතකොට ওই ස්විච් එකේ පිටිපස්සේ පුතේ අග්‍ර 3ක් අග්‍ර 4ක් හෝ 5ක් තියෙන්න පුළුවන්. සමහර ඒ වගේ එර්ත් එකත් ඒ හරහා යවන්න පුළුවන්. සමහර ඒ වගේ එර්ත් එක නැති ඒවාත් තියෙනවා. හරිද? රයිට්. මම ඔන්න ඔය ස්විච් එකට දාලා අග්‍ර ටික මෙහෙම ලකුණු කරගන්නම්. මේ තියෙන අපේ ඩුවල් පෝල් ස්විච් එකක පළවෙනි ස්විච් එක කියලා හිතන්නකෝ මේ තියෙන්නේ. ලයිව් එකයි නියුට්‍රල් එකයි දෙකම මේකෙන් පුතේ අපිට විසන්ධි කරන්න පුළුවන්. හරිද? ලයිව් එකයි නියුට්‍රල් එකයි දෙකම විසන්ධි කරලා මම මේක පෙන්නන්න තව චුට්ටක් මේ ස්විච් එකයි පොඩි වෙලාවක් දෙන්න මට. සර්කිට් ඩයග්‍රෑම් එක ඇඳලා ඉවර වෙනකන්. හරි. රයිට්. අපි ක්ලාස් එකේ මේකට 1 GAN 1 way ස්විච් දාලා හැදුවා මේ ඩුවල් පෝල් ස්විච්. මට දෙන්න විදිහක් තිබුණේ නැහැ ක්ලාස් එකේ වෙද්දී. ඒ නිසා රයිට් මේකේ තියෙනවා පුතේ ලයිව් ඉන් නියුට්‍රල් ඉන් කියලා වයර් දෙකක්. හරි. නියුට්‍රල් ඉන් කියලා වයර් දෙකක් තියෙනවා. ඊගාවට යටින් ගන්නම්කෝ ඉන්පුට් එක. හරි. ලයිව් ඉන් නියුට්‍රල් ඉන්. හරි. ඊට පස්සේ ලයිව් අවුට් නියුට්‍රල් අවුට්. හරි. ඔහොම තියෙනවා. අරකෙත් එහෙම තියෙනවා. මම ඒක ඇන්දේ නැහැ. ඒක අදින්න නැතුව ඉන්නකෝ. ඒක ඇන්දා නිකන් කැත වෙනවනේ. හරි. ඉන්පුට් කරන්න වයර් දෙකක් තියෙනවා. අවුට්පුට් කරන්න වයර් දෙකක් තියෙනවා. හරි. එහෙම තියෙනවා කියලා හිතන්න. රයිට්. දැන් පුතේ මේකට සප්ලයි එක දෙද්දී දැන් මෙතන සොකට් අවුට්ලට් එකක් දීලා තියෙන්නත් පුළුවන් නැති වෙන්නත් පුළුවන්. සොකට් අවුට්ලට් එකක් නැතුව සාමාන්‍යයෙන් අපි රුජෝම් මේ මැෂින් එකට උපකරණයට මේකෙදි විදුලිය සම්බන්ධ කරනවා. එතකොට මෙහෙමයි වෙන්නේ. වට නිකන් වයර් තියලා පෙන්වන්න වෙන්නේ. හැබැයි මම මේකේ ප්‍රැක්ටිකල් එක කරද්දි සොකට් අවුට්ලට් එකක් දාන්නම් ඉතින්ට. මේක ඔයාට ගොඩක් පැහැදිලි කරන්න ලේසි නිසා. හරි. මොකද මට AC මැෂින් එකක් එතන තියලා කරන්න බෑනේ ඒ නිසා. හරි. හරි පුතේ. එතකොට 10යි ඇම්පියර් වලට මම කිව්වා ගත්තොත් හොඳයි කියලා 16යි ඇම්පියර් MCB එකක්. ඊගාවට පුතේ අපේ 14යි ඇම්පියර් වලට මං කිව්වා ඔයාට ගත්තොත් හොඳයි කියලා 20යි ඇම්පියර් MCB එකක්. එතකොට අපේ ලයිව් එක අරගෙන අපි මේ දෙන්නට ওই සප්ලයි එක දෙනවා. හැබැයි අපි මුලින්ම සාමාන්‍යයෙන් 20ට දීලා තමයි 16ට ගන්න. හරි. 20යි C මුලින්ම දාන්න. ඊට පස්සේ 16යි C. හරි. එතකොට පුතේ මේ වලට ගන්නේ සාමාන්‍යයෙන් 7 ඇලයිරක් 0.6යි 7 වයර් එක. හරි. ඊට පස්සේ නියුට්‍රල් එක අපි ගමු මෙහෙම. හරි. නියුට්‍රල් එකේ අදාළ උදාසීන අග්‍රය මෙහෙම තියෙනවා කියලා හිතන්නකෝ. හරි. මේ තියෙන නියුට්‍රල් එක. ඊගාවට පුතේ මේ තියෙන අර්ත් එක. හරිද? මේ තියෙන අර්ත් එක. හරි. මෙතන අර්ත් එක තියෙනවා. රයිට්. එතකොට මම මේක අපේ ලයිව් ඉන් කියලා හිතමු. මෙතනින් වයර් එක අරගෙන පුතේ ලයිව් ඉන් වලට දෙනවා. හරි ලයිව් ඉන් වලට දෙනවා. නියුට්‍රල් එකෙනුත් කනෙක්ෂන් එකක් අරගෙන හරිද? ඕකේ තියෙන නියුට්‍රල් ඉන් එකට දෙනවා. හරි. නියුට්‍රල් ඉන් එකට දෙනවා. හරි. මේක ලයිව් ඉන් එක. මේක නියුට්‍රල් ඉන් එක. එතකොට මේ තියෙන ලයිව් අවුට්, මේ තියෙන නියුට්‍රල් අවුට්. හරි. ඊට පස්සේ ලයිව් අවුට් අරගෙන පුතේ මම අපේ AC මැෂින් එකට සප්ලයි එක දෙනවා. නියුට්‍රල් අවුට් එක අරගෙන පුතේ අපි ඒ සප්ලයි එක AC මැෂින් එකට දෙනවා. හරි. එතකොට ලයිව් අවුට් එකයි නියුට්‍රල් අවුට් එකයි වෙන වෙනම මොහොම AC මැෂින් එකට දුන්නා. මේ තියෙන අර DP ස්විච් එක. හරි.
dual pole switch. හරි. ඔහොම එන්න ඕනේ. හරි. එතකොට දැන් අපි අර 1 gen 1 way එකක් දාලා මේක ඇඳා ක්ලාස් එකේදී දැනට ඒ ක්ලාස් එකේ ප්‍රැක්ටිකල් එක කරන්න පුළුවන් වෙන්නේ. එතකොට ඒ දරුවෝ මේක තමයි හරි විදියට එන්න ඕනේ ඈ. dual pole දැන් මම දාලා මේකේ පෙන්නනවා. මම කිව්වා වීඩියෝ එකේ මම ඒක කියන්නම් කියලා. right ওই විදියට ගන්නවා. ඊට පස්සේ පුතේ earth එක ඔයාලට සාමාන්‍ය විදිහට අරගෙන earth එක මෙතනින් වයර් එකක් දාලා සාමාන්‍ය විදිහට අරගෙන අපේ AC machine එකට දෙන්න පුළුවන්. දැන් මෙතන AC machine එකක් නැතුව මම AC machine එක වෙනකොට මෙතන socket outlet එකක් දාලා ඒකට සම්බන්ධ කරලා පෙන්නන්නම් වයර් තුන සම්බන්ධ කරලා supply එක අරන් පෙන්නන්නම්. හරි. එතකොට මෙතන socket outlet එකක් දෙන්නත් පුළුවන් exam එකේදී දුන්නොත් ඒ socket outlet එකට මේකේ ආවේ අපේ live එක හරි neutral එක earth එක සම්බන්ධ කරන්න. හරි. ඒක ගැටලුවක් කරගන්න එපා. එහෙම එන්නේ. හරි. එතකොට ඔන්න අපේ පුතේ 10 ඇම්පියර් පරිපතයට දාලා supply එක අපි දීලා ඉවරයි. ඊට පස්සේ මම ගන්නවා අපේ 14 ඇම්පියර් වලට දාලා supply එක. එතකොට live in එකට dual pole switch එකේ හරි. live in එකට මම මේ wire එක දෙනවා. ඊට පස්සේ පුතේ neutral එකත් මෙතනින් අරගෙන හරි. neutral එකත් ගෙනහිල්ලා එයාගේ neutral in එකට දෙනවා. හරි. මේ තියෙන live in මේ තියෙන පුතේ neutral in. හරි. ඊට පස්සේ live out එක මම ගෙනල්ලා පුතේ ඒක අපේ AC machine එකට දෙනවා. neutral out එකත් ගෙනල්ලා ඒක අපේ AC machine එකට දෙනවා. හරි. AC machine එකට මෙතන socket outlet එකක් හරහා මේ supply එක දෙන්න පුළුවන්. ඒකයි මම කිව්වේ. ඒක මම ඊගාවට ඇඳලා පෙන්නන්නම්කෝ. ඊට පස්සේ පුතේ earth එකක් මෙතනින් අරගෙන ඔය earth එකත් ගෙනල්ලා අපි AC machine එකට දෙනවා. ඉතින් ඔච්චරයි කරන්න තියෙන්නේ. ඔච්චරයි කරන්න තියෙන්නේ. DP switch ගන්න dual pole switch මේකෙදි. දැන් ඔයාලට මෙහෙම කරන්න නැතුව දැන් AC machine එකට නේ මන් දුන්නේ අවශ්‍යයි එතන වීඩියෝ එක ස්ටොප් කරලා ඒක ඇඳ ගන්න. මෙතන පුතේ socket outlet එකක් දීලා තිබ්බොත් හරිද? මෙන්න මෙහෙම. හරි. socket outlet එකක් දීලා තිබ්බොත් අපි දන්නවා neutral earth live. මම socket outlet එකක් දානවා practical එකේදී AC machine එක වෙනුවට. ඒකයි මම කිව්වේ ඈ. socket outlet එකක් දීලා තිබ්බොත් exam එකේදී හරිද? socket outlet එකට ඔය තුන සම්බන්ධ කරනකොට live එක එයා එනවා මෙතෙන්ට මෙයා earth එක එයා එනවා මෙතෙන්ට මෙයා neutral එක එයා එනවා මෙතෙන්ට මෙතනින් මේ තුන AC machine එකට සම්බන්ධ ඇති. හරි. මෙතනින් එනවා live එක මෙතනින් එනවා පුතේ neutral එක මෙතනින් එනවා earth එක. right. ඉතින් එයා යටින් AC machine එකට සම්බන්ධයි. ඔච්චරයි. මේකට ගන්නේ 7 ඇලයිලක් 0.67 මිලිමීටර රැහැන. ඒ රැහැන දෙන්නේ නැතුව පුතේ ඒ වෙනුවට ඔයාලට අර සාමාන්‍ය අපි වයරින් කරන්න ගන්න වයර් එක තියෙන ඒක දෙන්න පුළුවන්. මම මේකේ ප්‍රැක්ටිකල් එකේ සාමාන්‍ය වයරින් කරන්න ගන්න වයර් එක අරන් තමයි ප්‍රැක්ටිකල් එක කරලා පෙන්නන්නේ. හැබැයි 7 ඇලයිලක් 0.67 වයර් එක ගන්නවා. අපි අර earth වයර් එක ගන්නන්නේ earth වයර් එක වගේ තව දුඹුරු සහ නිල් පාට වයර් දෙකක් දෙයි. ඒ වයර් තමයි මේකට ගන්න ඕනේ. ඒක මතක තියාගන්න. මේ වයර් තිබ්බොත් ඒකෙන් හදන්න සාමාන්‍ය අර විදුලි පහන් වලට පාවිච්චි කරන වයර් තිබ්බොත් ඒ විදුලි පහන් වලට පාවිච්චි කරන වයර්ම දාලා මේ සර්කිට් එක හදන්න. හරි. රයිට්. එතකොට ඔහොමයි එන්න ඕනේ. ඩුවල් පෝල් ස්විච් දෙකක් එක තමයි මේකේ ඉන්නේ. අර නියොන් ලයිට් එකක් තියෙන ඉන්ඩිකේටර් එක. එතකොට ලයිව් වයර් දුඹුරු පාටින්, නියුට්‍රල් වයර් නිල් පාටින්, earth වයර් කොළ පාටින් හෝ කහ පාටින් සම්බන්ධ වෙන්න ඕනේ. රයිට්. එතකොට පුතේ මම ඔයාලට ඔය ඩුවල් පෝල් ස්විච් එකක් චුට්ටක් පෙන්නලා ඉන්නම්. මේ තියෙන ඕකේ පිටිපස්ස මෙහෙමයි තියෙන්නේ. හරි. මේ දෙන අපේ MCB එක දැන් අපි සාමාන්‍ය පාවිච්චි කරන MCB එකක දැන් නියුට්‍රල් එක සාමාන්‍ය විදිහට ගන්න නෑ. දැන් මෙහෙම මේ විදිහට නෙමෙයිනේ තියෙන්නේ. හරි. එතකොට මේ තියෙන්නේ අපේ live in neutral in live out neutral out. මෙතන චූටියට ගහලා තියෙන එක පේන්නේ නෑ දැන් ඔයාලට. ඒක යනවා මෝටර් රේට්. හරි. මේ තියෙන මේක ඉස්සරහම මුහුණත earth එකත් මේකේ තියෙනවා සමහර ඒවා. ඒකයි මම කිව්වේ. මේකේ දැන් අග්‍ර 6ක් තියෙන ඒවා තියෙනවා. ඒ කියන්නේ earth එකක් තියෙනවා. ඒතර earth එකත් මේ හරහා දෙන්න ඕනේ. දැන් සාමාන්‍ය අපි ගන්න ස්විච් එක ඉතින් earth එක එළියෙන් දුන්නත් ගැටලුවක් නැහැ. ඉතින් මේ වගේ අර පොඩි ලයිට් එකක් තියෙන ස්විච් එකක් තියෙන්නේ. හරි. ඕක තමයි DP ස්විච් එකක් නැත්නම් ඩුවල් පෝල් ස්විච් එකක් කියන්නේ. ඉතින් විදුලි මෝටර වලට, විදුලි උඳුන් වලට, ඊගාවට වායු සමීකරණ යන්ත්‍ර වලට විදුලිය දෙද්දී ලයිව් නියුට්‍රල් අග්‍ර දෙකම මේකෙන් සංදි විසන්දි කරන්න පුළුවන් නිසා මේක ගොඩක් වාසිදායකයි, ආරක්ෂිතයි පාවිච්චි කරන එක. හරි. එතකොට මේකේ චුට්ටක් මම වෙලාව ගත්ත ප්‍රැක්ටිකල් එක කියලා දෙන්න. මෙතන ගත්තොත් පුතේ ඉතින් අදාළ තැන් දෙකට P1 සහ
sorry P2 සහ P3 තැන් දෙකේ තමයි AC machine දෙක තියෙන්නේ. dual pole switch දෙක මෙතන තියෙනවා. මම ඇදලා පෙන්නන්නම් මේකට wiring කරන විදිය. හරි. right. නැත්තම් ඒක විතරක් ඇඳෙන්නේ නැති වෙනවනේ. හරි. ඇඳලා පෙන්නන්නම්. හරි. පුතේ දැන් මේ කියන ඒවා හරියටම අහගන්න. දැන් මම මෙතන socket outlet එකක් ඇඳලා ඔයාලට AC machine එක විදිහට wire තුන නිකන් දාලා පෙන්නන්න ගියයි ඈ. හරි. ඒතකොට මම මේකට socket outlet එකක් දානවා. මට මේක lazy practical එක කරද්දි ඔයාලට මේක කරලා පෙන්නන්න. ඒ නිසා හරි. මෙහෙම socket outlet එකක් දානවා. කරලා පෙන්නන්න. නැත්නම් කෙලින්ම AC machine එකේ එන්නේ socket outlet එන්නේ නැහැ. ඒකයි මම කිව්වේ. හරි. ඒතකොට neutral earth live neutral earth live. ඒ කියන්නේ 13 ඇම්පියර් socket outlet එකකට වඩා අර switch එක ආරක්ෂිතයි. ඒකයි. මෙතන ගන්නවා පුතේ අපි dual pole switch එකක් P1 ට ඊගාවට P4 ටත් අරගෙන තියෙන්නේ dual pole switch එකක් අපේ circuit එකේ. හරි. right on a dual pole switch එක මෙතනටත් මම ගන්නම් dual pole switch එකක්. මේකෙම තව ප්‍රැක්ටිකල් එකක් තියෙනවා මේ වගේම අර කුස්සිය එකක් තියෙනවා. දැන් මේ යන්නේ වායු සමීකරණ යන්ත්‍රයනේ. right. එතකොට පුතේ අපි live එක ගේමු. සාමාන්‍යයෙන් live එක දෙද්දි පුතේ වැඩිම පිළිවෙලට දෙන්නේ. හරි. ඒ නිසා මම මෙතනින් live කියලා දාන්නම් මේ circuit එකේ. හරි. මෙයාව ගෙනල්ලා මෙතෙන්ට දෙනවා. මෙතන supply එක මෙතෙන්ට දෙනවා. මෙතන එක මෙතෙන්ට දෙනවා. මෙතන එක මෙතෙන්ට දෙනවා. ඔහොම තමයි යන්නේ. හරි. right. ඊට පස්සේ අපිට දැන් P2 ගේ තියෙන්නේ P2 ගේ තියෙන්නේ 10යි ඇම්පියර්. මෙයාගේ තියෙන්නේ 10යි ඇම්පියර්. හරිද? AC එක. හරිද? මෙයාගේ තියෙන්නේ 14යි ඇම්පියර් AC එක. එතකොට 10යි ඇම්පියර් වලට මං කිව්වා අපි ගමු කියලා 16න්. හරි. එතකොට පුතේ 16න් මම වයර් එක දාලා ගේනවා අපේ dual pole switch එකේ live in වලට. හරි. live in වලට ගේනවා. ඒකේ live out එක අරගෙන ඒක ගෙනියනවා පුතේ අපේ AC machine එකේ සජීවී අග්‍රයට. ඕකයි කරේ. හරි. ඊට පස්සේ යාට අදාළ neutral එක. උදාසීන අග්‍රය මෙතන neutral terminal එක තියෙන්නේ. හරිද? මෙතන neutral terminal එකෙන් අරගෙන පුතේ උදාසීන අග්‍රය එයාවත් ගෙනියනවා අපේ dual pole switch එකට. හරි. dual pole switch එකේ neutral in එකට ඊට පස්සේ neutral out එකෙන් ඒක අරගෙන හරි. ඒක ගෙනියනවා පුතේ. හරි. අපේ neutral එකට. කිසිම ප්‍රශ්නයක් නැහැනේ. 16 ampere වලින් ගත්තා. dual pole switch එකේ L in වලට ගෙනාවා. L out එක ගෙනිච්චා. මෙතෙන්ට wire මැනලා ගන්න මේ දිග දීලා තියෙනවානේ. මැනලා ගන්න. neutral එක ගෙනාවා dual pole switch එකට. ගෙනිච්චා neutral එකට. earth එක වෙනම ගෙනියන්න පුළුවන්. earth එක මෙතනින් wire එකක් දාන්න. හරිද? හරි. ඔහොම අරගෙන earth එක පුතේ ගෙනිහිල්ලා මෙතනට සම්බන්ධ කරනවා. හරි. ඉතින් ඒකේ දිග මැනගෙන අරගෙන යන්න distribution board එකේ ඉඳලා. ඔන්න එතකොට පළවෙනි එක හරි. හරි. ඒ කියන්නේ පළවෙනි AC machine එකේ supply එක හරි. ඊට පස්සේ මම යනවා පුතේ දෙවෙනි AC machine එකට. අපි ඒකට ගමුයි කිව්ව 20 ampere MCB එක හරහා. දැන් ඔයාලා තේරුම් ගන්න. දැන් මෙතනට wire එකක් දාලා අපි ඒක ගෙනියනවා පුතේ අපේ දෙවෙනි dual pole switch එකේ live in එකට. ඒ live out එක අරගෙන පුතේ ඒක ගෙනියනවා අපේ 14 ampere AC machine එකට. ඊට පස්සේ neutral එක හරි මෙතනටම wire එකක් දාලා අරගෙන හරි මේ උපකරණ සේරම ස්වාධීනව ක්‍රියාත්මක වෙන්න ඕන කියලා තියෙනවානේ. මෙතන අපේ dual pole switch එකේ neutral in එකට ගෙනියනවා. හරි. මෙතනින් ඊට පස්සේ ආව switch එකේ neutral එකට ගෙනියනවා. එතකොට ඒ diagram එක ඉවරයි. earth එක වෙනම wire එකකින් අරගෙන earth එක මේ විදිහටම වෙනම wire එකක් අරගෙන ඒක පුතේ conduit එක ඇතුලෙන් ගෙනල්ලා අපේ 14 ampere AC එකට දෙනවා. ඉතින් ඔච්චරයි කරන්න තියෙන්නේ. හරි. දෙන්නට වෙන වෙනම අදාළ MCB වලින් wire දාලා උපකරණ ටික සම්බන්ධ කරන්න තියෙන්නේ. ඉතින් dual pole switch එකක් ගන්න neon light එකක් තියෙනවා. එතකොට neutral එකයි live එකයි දෙකම එකකින් එකවර විසන්ධි කරන්න පුළුවන්. ඉතින් මේ switch එක ගොඩක් ආරක්ෂිතයි. අපි එහෙනම් දැන් යමු ඕකේ practical එකට. හොඳයි පුතේ. අපි වායු සමීකරණයට අදාළ
පරිපතේ තමයි ඉන්නේ. එතකොට අපිට මේකෙදි මම ඔයාලට කිව්වා මේ ඩබල් පෝල් ස්විච් දෙකක් අපි ගන්නවා කියලා. ඊට පස්සේ වායු සමීකරණ යන්ත්‍ර දෙක වෙනුවට පුතේ මම සොකට් අවුට්ලට් දෙකක් ගත්තා සම්බන්ධ කරගන්න. දැන් මෙතන වායු සමීකරණ යන්ත්‍ර සම්බන්ධ කරලා පෙන්නන්න බැරි නිසා හරි. ඔයාලට ගොඩදුරට සොකට් අවුට්ලට් දෙකක් එයි. සොකට් අවුට්ලට් දෙකක් ආවේ නැත්නම් පුතේ වායු සමීකරණ යන්ත්‍ර දෙකට අදාළ රැහැන් තුන මෙතනට අරගෙන නතර කරන්න. මේකේ හරි. එතකොට අවශ්‍ය ආයුධ ටික උපකරණ ටික මම තෝරගත්තා. ඊට පස්සේ රැහැන් ටික තෝරගත්ත පුතේ අපි ගනිද්දි මේ වයර් එක නෙමෙයි මේ සර්කිට් එකට ගන්න. මම ඔයාලට පටන් ගනිද්දි කිව්වා අත් වයර් එක නම් හරි. මේක නෙමෙයි අපි ගන්නෙ 7 ඇලයිරක් 0.67 මිලිමීටර වයර් එක තමයි ගන්න ඕනේ. හැබැයි ඉස්කෝලේ මේක දෙන්න පුළුවන් අර වයර් එක මේක ඇතුලෙන් දාලා නමල කරලා ගන්න චුට්ටක් අමාරු නිසා එතකොට මම මේ වයර් එක ගන්න. හැබැයි නිවැරදි වයර් එක 7 ඇලයිරක් 0.67 වයර් එක. රයිට්. ඊට පස්සේ මේකට අපිට දැන් මේකේ පුතේ අපිට කියලා තියෙනවා බලන්නකෝ මම ඔයාලට පෙන්නුවා 10යි ඇම්පියර් සහ 14යි ඇම්පියර් නේ මේ AC මැෂින් එක. හරි AC මැෂින් දෙක ওই දෙක. එතකොට පුතේ P2 සහ P3 ස්ථාන වලට තමයි ඕක එන්නේ. එතකොට P2 වලට එන්න ඕනේ. ඒ කියන්නේ මෙතන P2 කියලා මම නම් කරලා තියෙනවා ඔයාලට පේනවා ඇති. මෙතනට එනවා 10යි ඇම්පියර් MCB එකක්. සෝරි මේ 10යි ඇම්පියර් AC එක. මෙතනට එනවා 14යි ඇම්පියර් AC එක. එතකොට 10යි ඇම්පියර් වලට මම ඔයාලට කිව්වා 16යි ඇම්පියර් සංගීත පරිපත මිදිනයක් කරහා සප්ලයි එක දෙන්න කියලා. හරි එතකොට මම ඒකට 16යි ඇම්පියර් MCB එකක් ගත්තා. 10යි ඇම්පියර් AC එකට සප්ලයි එක දෙන්න. මොකද 10ට වඩා චුට්ටක් වැඩි එකක් අපි ගන්නෙ. ඊගාවට 14යි ඇම්පියර් එකට 16යි ඇම්පියර් ගන්න පුළුවන්. ප්‍රශ්නයක් නැහැ. හැබැයි 20 ගත්තොත් ඇම්පියර් 20 මේ C20 කියලා තියෙන්නේ. මේක ගත්තොත් ඒක වඩාත් සාර්ථක නිසා පුතේ මම ඒක මෙතෙන්ට ගත්තා. රයිට්. එතකොට P1 සහ P4 කියන ස්ථාන දෙකේ තමයි මේ ඩබල් පෝල් ස්විච් දෙක එන්නේ පුතේ. මේ ස්විච් එකේ යටපැත්ත මෙහාට එන්න ඕනේ. මෙන්න මේ විදිහට ස්විච් දෙක එනවා. එතකොට මේ ස්විච් දෙක හයි කරගන්න ඕනේ මෙතෙන්ට. ඩබල් පෝල් ස්විච් දෙක. එතකොට නියුට්‍රල් ලයිව් කියන අග්‍ර දෙකම මෙතනට ගිහිල්ලා තමයි මෙතන සොකට් අවුට්ලට් එකට ඒක එන්නේ. හරි ඊට පස්සේ මේකෙත් ලයිව් නියුට්‍රල් කියන අග්‍ර දෙකම මෙතනට ගිහින් තමයි සොකට් අවුට්ලට් එකට එන්නේ. එතකොට ලයිව් එක දැන් මෙතන අපි ගන්නේ 10යි ඇම්පියර් AC එකනේ. ඒ නිසා පුතේ මෙතනට අපි ඒකට ගත්තේ 16යි ඇම්පියර් MCB එක. මෙතනට ලයිව් එක දීලා එයා මෙතනට ගන්නවා නියුට්‍රල් එක එළියෙන් දීලා ඒක ගන්න පුළුවන්. ඊගාවට 14යි ඇම්පියර් AC එකට පුතේ අපි ගත්තේ 20යි ඇම්පියර් MCB එක. මෙතනින් ලයිව් එක දීලා ලයිව් එක මෙතනට අරන් නියුට්‍රල් එක එළියෙන් දීලා ඒක මෙතනට ගන්න පුළුවන්. ඊට පස්සේ වෙනම අර්ත් වයර් දෙකක් මේ දෙකට දාලා තමයි පුතේ පරිපතේ සම්පූර්ණ කරන්න වෙන්නේ. රයිට්. ඊගාවට මේ ඩබල් පෝල් ස්විච් එකක ගත්තහම පුතේ මේකේ අර L in L out වලට අමතරව හරි ඔයාලට පෙනෙයිද දන්නේ මෙන්න මෙතන කුඩාවට තියෙන මම පොඩ්ඩක් ෆ්ලෑෂ් ලයිට් එක ගහලා පෙන්නන්නම් ෆෝන් එකේ. එතකොට හොඳටම පෙනෙයි. හරි. මෙතන තියෙනවා ලයින් කියලායි ලෝඩ් කියලායි අග්‍ර දෙකක්. පේනවද පුතේ? ලයින් සහ ලෝඩ් කියලා අග්‍ර දෙකක් තියෙනවා. හරි. මෙන්න මෙතන ලයින් සහ ලෝඩ් කියලා අග්‍ර දෙකක් තියෙනවා. පේනව නේද? රයිට්. එතකොට ඔය ලයින් කියන අග්‍රයට හරිද ලයින් 1 කියන එකට තමයි ලයිව් එක දෙන්නේ අපි. ඊට පස්සේ ලෝඩ් කියන එකෙන් තමයි පුතේ එතනම තියෙන ලෝඩ් එකෙන් තමයි ලයිව් එක එළියට ගන්න. හරි. ලයිව් සප්ලයි එක එතනට දීලා ලෝඩ් එකෙන් එළියට ගන්න. ඊට පස්සේ අනිත් පැත්තේ තියෙනවා සාමාන්‍ය විදිහට ලයින් කියලා දාලා හරිද? ලෝඩ් කියලා දාලා ඔයාලට පේනවා ඇති. ලයින් සහ ලෝඩ් කියලා දෙනවා. එතකොට මේ ලයින් එකට නියුට්‍රල් එක දීලා ලෝඩ් එකෙන් නියුට්‍රල් එක එළියට ගන්න ඕනේ. එතකොට මේ බල්බ් එකට නියෝන් බල්බ් එකට යන අග්‍ර දෙක තියෙන්නේ. එතකොට ලෝඩ් කියන පැත්තෙන් තමයි පුතේ අපි අවුට්පුට් එක ගන්න මේක. ඒ කියන්නේ නියුට්‍රල් එකයි ලයිව් එකයි මේ පැත්තට තමයි නියුට්‍රල් එකයි ලයිව් එකයි අපි ඉන්පුට් කරන්න ඕනේ. ඔහොමයි වෙන්නේ එන දාන්න තියෙන දෙපැත්තෙන්. හරි ඒක මතක තියාගන්න. වීඩියෝ එක ආපස්සට අරන් බලන්න තේරුම් නැත්තම් හරි. රයිට්. ඉතින් අපි දැන් ඕක සර්කිට් එක හදන්න පටන් ගමු. දැන් පුතේ මම මුලින්ම මෙතන 10යි ඇම්පියර්නේ. හරි. එතකොට එයාට සොකට් අවුට්ලට් එකක් දාන්නේ මම ඒක මෙහෙම තියාගෙන ලයිව් වයර් එකක් අරගෙන අපේ ආයුධ ටික මම චුට්ටක් පැත්තකට ගන්නම්. හරි. ඔයාලට ඩයග්‍රෑම් එක හදපු විදිහ මතක ඇති මම. හරි. ලයිව් වයර් එක අරගෙන පුතේ ඒ ලයිව් වයර් එක 16යි ඇම්පියර් MCB එකට සම්බන්ධ කරලා මෙයාගේ ලයින් 1 වලට ගෙනියනවා. හරි. ලයින් 1 වලට ගෙනියනවා. හරි. රයිට්. මොකද අපි 10යි ඇම්පියර් AC එකට සප්ලයි එක දුන්නේ පුතේ 16යි ඇම්පියර් MCB එකක් හරහා නිසා.
දැන් පන්තිය කරද්දි මේක අපි මේකට 10 ඇම්පියර් එකමත් ගත්ත අවස්ථා තිබ්බ පුතේ. මොකද 16 ඇම්පියර් එකම මට දෙන්න නැති නිසා ඒක ගැටලුවක් කරගන්න එපා. ඔයා ගන්න ඕනේ හැබැයි 16 ඇම්පියර් කියලා මතක තියාගන්න. මේකෙත් මෙතන මේ සප්ලයි එක ඇවිල්ලා දෙද්දි 20ට මුලින් දෙන්න ඕනේ. ඊට පස්සේ තමයි මේවට දෙන්න ඕනේ. right. ඔහොම තියෙනවා. ඊට පස්සේ අපි ඒක ගෙනියනවා අපේ පුතේ 1 GAN ඩබල් පෝල් ස්විච් එකේ line 1 වලට. හරි. line 1 කියන්නේ මෙන්න මේ අග්‍රය. මෙතනට දෙනවා. load කියන්නේ මෙතන. මෙතනින් තමයි එතකොට out එක ගන්න ඕනේ. හරි. right. line 1 වල ඇනේ මම චුට්ටක් බුරුල් කරගෙන එතනට supply එක දෙන්නම්. හරි. right. මේක බුරුල් කරගන්නම්. ගලවලම එළියට ගන්නෙ නැහැ. බුරුල් කරන එක විතරයි අපිට කරන්න පුළුවන්. මේ පැත්තත් බුරුල් කරගන්නම් ඉතින්. මොකද මෙතනින් ලයිව් එක දීලා එළියට ගන්න ලයිව් එක මෙතනින් ලෝඩ් කියන තැනින් තමයි එළියට ගන්න පුතේ. හරි. right. හිමීට කරමු. right. line 1 එකට මම ඔන්න ලයිව් එක දුන්නා. දීලා සම්බන්ධ කරමු. දැන් ඉතින් මේවට බය වෙන්න එපා ඈ. line 1 එකට දුන්නා ලෝඩ් එකෙන් එළියට ගන්න. ලෝඩ් කියලා ගහලා තියෙන දෙපැත්තෙන් තමයි පුතේ විබරේ එන්නේ. හරි. එතකොට ලයිව් එක නියුට්‍රල් එක සාමාන්‍යයෙන් දකුණු පැත්තෙන් ලයිව් එක වම් පැත්තෙන් නියුට්‍රල් එක එහෙම එන්නේ. නැත්නම් line 1 කියලා ගහලා තියෙනවා නම් 1 කියන එකට තමයි සප්ලයි එක දෙන්නේ පළවෙනි අග්‍රය. එතකොට එතන ලෝඩ් කියන තැනින් තමයි පුතේ ලයිව් එක එළියට ගන්න. හරි. ඔන්න ලයිව් එක ගෙනල්ලා මෙතෙන්ට දුන්නා. දැන් මම ඔය ලයිව් එක එළියට ගන්නවා. හරි. ඔය ලයිව් එක එළියට අරගෙන ඒක අපේ වායු සමීකරණ යන්ත්‍රයට අරගෙන එනවා. හරි. මෙතනට වයර් එකක් දාලා වායු සමීකරණ යන්ත්‍රයට ගේනවා. මේ වයර් නෙමෙයි ගන්නෙ 7 ඇලෙරක් 0.67. නමුත් මේකෙන් මම කියලා දෙන්නේ. හරි. right. අපි තව චුට්ටක් මේක බුරුල් කරගමු. එතකොට ලේසි. හරි. ඔන්න ඔය විදියට මම පුතේ ලයින් එකයි ලෝඩ් එකයි සම්බන්ධ කරනවා. ඉතින් ඔන්න ලෝඩ් කියන දෙපැත්තට තමයි අපේ විබරය AC මැෂින් එක සම්බන්ධ වෙන්නේ. ලයින් එකට දුන්නා ලයින් 1 එකට ඔන්න ලෝඩ් එකෙන් ඒ පැත්තේ ඒ කෙලින්ම දින ලෝඩ් එකෙන් එළියට ගත්ත වයර් එක ඒක ගේනවා අපේ AC මැෂින් එකට. AC මැෂින් එකේ සජීවී අග්‍රයට ඒක සම්බන්ධ කරනවා. දැන් මෙතන AC මැෂින් එකක් නැති නිසා මට මම පුතේ ඔයාලගේ සොකට් අවුට්ලට් එකේ සොකට් අවුට්ලට් එකේ ලයිව් එකට ඒ සප්ලයි එක දෙනවා. හරි. ඒකෙත් පුතේ දැන් මල් ඇණයක් දාන්න පුළුවන් නම් ඒ ඇණේ දාන්න. හරි. ඔන්න ලයිව් එකට මං සම්බන්ධ කරනවා. ලයිව් එකට අදාළ කනෙක්ෂන් එක සම්බන්ධ කරා. right. උඹලගේ මේ වීඩියෝ ටික කරන්න හෙන්න රෑ පාන්දර. හරිද? මොකද මේ දවස් ටිකේ මට වැඩ මේ ප්‍රැක්ටිකල් යනවා දුවනවා. ඉතින් ඒ නිසා පට්ට වැඩ ගොඩක් තියෙන. ඉතින් ඔන්න ඔය විදියට සම්බන්ධ වුණා. හරිද පුතේ? ඊට පස්සේ කතාව තියෙන්නේ නියුට්‍රල් වයර් එක. දැන් මෙහෙමයි ඒක වෙන්නේ. හරිද? එතෙන්දී පුතේ අපේ නියුට්‍රල් වයර් එක අරගෙන අපිට පුළුවන් හරිද එක නියුට්‍රල් වයර් එකක් අපිට ගත්ත හැකි මෙන්න මෙතන ඉඳලා මෙතන ලයින් එකට. ඉතින් අපේ නියුට්‍රල් කනෙක්ෂන් එකට අපි ඒක සම්බන්ධ කරලා අපේ ඩිස්ට්‍රිබියුෂන් බෝඩ් එකේ තියෙන නියුට්‍රල් කනෙක්ටර් එකට මම මේක සම්බන්ධ කරනවා. දැන්ම සම්බන්ධ කරන්නේ නැහැ. මොකද තව නියුට්‍රල් එකක් සම්බන්ධ කරන්න එනවා මෙතෙන්ට. ඒ නිසා. හරි. මෙතනට මේ වයර් එක දාගෙන දැනට මම පුතේ ඒක ගෙනහිල්ලා දැන් අපි ලයිව් වයර් එක දුන්නේ ලයින් 1 වලටනේ. හරි. ලයිව් වයර් එක දුන්නේ ලයින් 1 වලට. හරි. මේ ඩබල් පෝල් ස්විච් එකේ ලයින් 1 වලට තමයි ලයිව් වයර් එක දුන්නේ. අනිත් පැත්තේ ඇන දෙක බුරුල් කරගෙන හරි ගලවලා අතට ගන්නේ නැහැ අපි යන බුරුල් කරගන්න එක විතරයි කරන්නේ. හරි. බුරුල් කරගන්න එක විතරයි කරන්නේ. දැන් පුතේ අර මේ ගෙදරක කුස්සියේ අවන් එක තියෙන සර්කිට් එකත් මේ විදිහමයි. හරි.
right. එතකොට ඒකේ line කියලා ගහලා තියෙන තැනට පුතේ මම මේ supply එක දෙනවා. හරි. line කියලා ගහලා තියෙන තැනට supply එක දෙනවා. neutral එකේ මෙහෙම දීලා අමුණනවා. line කියලා ගහලා තියෙන තැනට supply එක දීලා අමුණුවා. right. ඊට පස්සේ load කියන තැනින් neutral එකේ output එක ගන්නවා. හරි. load කියලා ගහලා තියෙනවා පුතේ තැනක. එතනින් අපි neutral එකේ output එක ගන්නවා. මෙන්න මෙතන. load. දැන් අර neon bulb එකටත් supply එක ගිහින් තියෙන ඉතින් ඔතනින්මයි. හරි. ඔන්න load එක. හරි. එතනින් output එක ගන්නවා. එතකොට load කියලා ගහලා තියෙන දෙපැත්ත තමයි පුතේ අපේ circuit එකට එන්නේ. හරි. line කියලා ගහලා තියෙන දෙපැත්තට තමයි live එකයි neutral එකයි input කරන්නේ. හොඳට මතක තියාගන්න. ඒ line කියලා ගහලා තියෙන පැත්තට live එකයි neutral එකයි input කරද්දී L1 කියලා තිබ්බොත් live 1 කියලා තිබ්බොත් ඉතින් තමයි අපි ධන supply එක නැත්නම් sorry මේ live එක දෙන්නේ. හරි. right. ඔන්න neutral එකත් මම ගෙනල්ලා දැන් පුතේ අපේ switch එකට සම්බන්ධ කරනවා neutral අග්‍රයට neutral එකට. හරි. අපි මේ විදිහට අරගෙන neutral එකට ඒ සම්බන්ධතාවය හදමු. මේ සර්කිට්ස් මම හිතන්නේ නැහැ කවුරුත් හදලා ඇති කියලා. දැන් මම හදලා YouTube එකට මේවා දැම්මට පස්සේ ගොඩක් ක්ලාස් වල හදයි ඉතින්. හරි. මේ වෙනකන් හදලා නැහැ. ගොඩක් අය. හැබැයි දැන් හදයි. ඉතින් හොඳයි. ඒක හොඳ දෙයක්. right. ওই විදිහට එනවා. හරිනේ. එතකොට ඔන්න පළවෙනි ස්විච් එක හරි. ඊට පස්සේ පුතේ මෙයාට earth එක ගන්න ඕනේ. ඉතින් මේ ස්විච් එකේ earth එක නැහැ. සමහර double pole switch වල earth එකක්වත් මේ හරහාම එන්න තියෙනවා. මේකේ පුතේ earth එක නැහැ. එතකොට earth එක වෙනම එළියෙන් අරගෙන මම මෙයාට සම්බන්ධ කරනවා. හරි. earth එක වෙනම එළියෙන් ගත්තා. අපේ ස්විච් එකට සම්බන්ධ කරා. ඔන්න වැඩේ ඉවරයි. right. එතකොට පුතේ ඔන්න 10යි ඇම්පියර් AC එකට අවශ්‍ය විදුලි සැපයුම අපි දීලා තියෙන්නේ. හරි. ආය පාරක් කියලා දෙන්නම් අර ඩබල් පෝල් ස්විච් එක තේරුම් නැත්නම් 10යි ඇම්පියර් AC එකේ සප්ලයි එක දීලා තියෙන්නේ. ඉතින් එයාගේ ඩබල් පෝල් ස්විච් එක හරහා හරි. එතකොට ඩබල් පෝල් ස්විච් එකේ line 1 line කියලා ගහපු පැති දෙකට තමයි පුතේ අපි supply එක දෙන්නේ live neutral අග්ල දෙකම. ඊට පස්සේ load කියන පැත්තෙන් තමයි දෙපැත්තම එළියට ගන්න. load කියන පැත්තට තමයි මේ neon එකේ bulb එක සම්බන්ධ වෙලා තියෙන්නේ. හරි. bulb එක සම්බන්ධ වෙලා තියෙන දෙකෙන් output දෙක ගත්තා නම් හරි. bulb එක සම්බන්ධ වෙනවනේ. හරි. මේ double pole switch එකක bulb එකක් තියෙනවා. ඒ bulb එකේ wire දෙක තියෙන තැනින් ඔයා live එකයි neutral එක එළියට ගන්න. ඒකට උඩ අග්‍ර දෙකට live එකයි neutral එක input කරන්න. අර හදිස්සියට line එක load එක පැටලුනොත් orange වල ඉතින් line load කියලා ගහලා තියෙනවා. earth එක තියෙන ඔන්න මෙතන neutral එක තියෙනවා. අපි 16 ampere හරහා supply එක දුන්නේ. right. ඊට පස්සේ පුතේ අනෙක් අග්‍රය ඒකත් ටක් ගාලා සම්බන්ධ කරමු. දැන් එයාව මම ගන්නේ 20 ampere හරහා අපේ 14 ampere MCB එකට අවශ්‍ය supply එක. හරි. 20 ampere හරහා දෙමු අපි ඒක. හරි. 20 ampere MCB එකට මම සම්බන්ධ කරන්නම්. right. ඔන්න සම්බන්ධ කරා. දැන් ගන්නේ 7 ඇලීරක් 0.67 මේ අපේ සාමාන්‍ය වයර් මං අරන් තියෙන්නේ. ඒකෙත් පුතේ දැන් ඔන්න ඉන්පුට් කරන විදිහ ඔන්න කලින් පැටලුණා නම් බලා ගන්න. line 1 කියලා මේ තියෙන line 1 කියලා ගහලා තියෙනවා මෙතන. ඔයාලට පේන විදිහ චූටියට මේ line 1 එකට තමයි ඉන්පුට් කරන්නේ. හරි. මෙතනින් තමයි live එක out කරන්නේ. neutral එක මෙතන දාලා neutral එක මෙතනින් එළියට ගන්න. ඒකට මේ වයර් දෙක සම්බන්ධ වෙන තැන් දෙකෙන් තමයි අපේ AC machine එකට supply එක යන්න ඕනේ. පැහැදිලිනේ? right. මේ අග්‍ර දෙක බුරුල් කර ගන්න. right පුතේ. ඔන්න line 1 එකට supply එක දුන්නා.
ඒක අනිත් පැත්තේ ගහලා තියෙනවා load කියලා. එතනින් අපි supply එක එළියට ගන්නවා. හරි. right. ඔන්න වැඩේ ගොඩ. ඊට පස්සේ පුතේ නියුට්‍රල් එකත් එතන දාගෙනමු. ඉතින් ඔන්න මෙතන ලයිව් එක හරි දැන්. ඊගවට නියුට්‍රල් එක අර විදිහමයි. මෙතන නියුට්‍රල් ටර්මිනල් එකට ඒක අමුණලා පුතේ මම ඒක අන්තිමේට අමුණන්න. මෙතනින් නියුට්‍රල් එක එනවා. නියුට්‍රල් එක ඇවිල්ලා සම්බන්ධ වෙන්නේ මතක තියාගන්න ඔයා මෙයාගේ අර සාමාන්‍ය ලයින් කියලා ගහලා තිබ්බ තැනට. හරි. සාමාන්‍ය ලයින් කියලා ගහලා තිබ්බ තැනට. එතකොට මම මුලින්ම මේකෙත් ඇන ටික බුරුල් කරගන්න. එතකොට ලේසි. හරි පුතේ. එතකොට normal line 1 නෙමෙයි normal line එකට supply එක දෙනවා. load කියන පැත්තෙන් supply එක එළියට ගන්නවා. හරි. ඔන්න දුන්නා neutral එක. හරි. ඊට පස්සේ පුතේ load පැත්තෙන් ඒ කියන්නේ මෙන්න මේ පැත්තේ අපේ අර බල්බ් එක සම්බන්ධ වෙලා තියෙන පැත්තෙන් ඒ බල්බ් එකත් එක්කම නියුට්‍රල් එක එළියට ගන්නවා. ලෝඩ් එක. විබරයට යන අග්‍ර දෙක. හරි. ඔන්න හරි. ඊට පස්සේ ඔන්න අපේ නියුට්‍රල් එකත් හරි මෙතන. මෙතනට එන නියුට්‍රල් එකත් හරි ලයිව් එකත් හරි. ඔක්කොම ටික හරි. එතකොට අපේ මෙතන දැන් ඔය ඩබල් පෝල් ස්විච් එකත් හරි. මෙතන ඩබල් පෝල් ස්විච් එකත් හරි. ඔන්න දැන් ඒක අමුණන විදිහ හදාන්නවා. ඊට පස්සේ එයාටත් earth එකක් දෙන්න ඕනේ පුතේ. earth එකත් මම මෙතනින් අරගෙන හරිද කන්ඩියුට් ඇතුලෙන් ජන්ක්ෂන් බොක්ස් ඇතුලින් මෙහෙම ගෙනල්ලා මෙතෙන්ට දෙනවා. හරි. මෙතෙන්ට දෙනවා. ඉතින් ඔන්න earth එකත් එතකොට සම්බන්ධ වෙනවා. අංග සම්පූර්ණ පරිපතයක් ඇත්තට මේක හරි. අංග සම්පූර්ණ පරිපතයක්. ඉතින් මෙහෙම වයර් තුන තියන්න දැන් ඔයාලට සොකට් අවුට්ලට් දීලා තිබ්බේ නැත්තම්. ඉතින් මම අමුණන්නම් මගේ තියෙන නිසා මම දාගත්තු නිසා AC මැෂින් එකට ඉතින් ওই සප්ලයි ටික දෙන්න තියෙන්නේ. හරි දැන් මේවට මේ මල් නියනක් පාවිච්චි කරන්න පුළුවන් වෙලාවට පුතේ ෆිලිප්ස් කියලා අපි කියන්නේ මේ නියනට. මේකෙන් කරකවන ටෙස්ටර් එක එහෙම දාන්න එපා හරි. ඒ වගේ තැන්වල ලකුණු අඩු වෙන්න පුළුවන් ඒකයි මම එහෙම කියන්නේ. හරි. දැන් ඔන්න මේ වයර් එක ටිකක් දිග මදි. ඒක ටිකක් ඇදෙනවා. හරි. right ඒක හරි. ඊගාවට earth එක සම්බන්ධ කරමු. earth එක මෙතෙන්ට එන්නේ. earth එකත් හරි. ඊගාවට නියුට්‍රල් එක සම්බන්ධ කරමු. එතකොට නියුට්‍රල් එකත් හරි. එතකොට මේ ගත්තේ 14 ඇම්පියර් වලට. මේකේ ලයිව් එක ගෙනාවේ පුතේ 20 ඇම්පියර් MCB එකක් හරහා. වීඩියෝ එක තේරුම් නැත්නම් ආයෙ මුලට අරන් බලන්න. බැටරි සහගතයි නම් ආයෙ මුලට අරන් බලන්න. ඉතින් මම මේවා බෝඩ් එකෙත් ඇඳලා මෙතනත් කරලා ලස්සනට මේ කියලා දුන්නේ. ඔයාලට තාම පැහැදිලිව තේරෙන විදියට. හරි. ඔන්න වැඩේ. එතකොට මේක ඉවරයි. හරි. මෙහෙමයි එන්නේ. ඉතින් එතකොට ඔන්න මේකෙත් යට පැත්ත මෙහෙම තියාගත්තකි. ඕෆ් කරලා ස්විච් දෙකම මේ දෙකත් මෙහෙම තියාගත්තා. ඊට පස්සේ අපි සප්ලයි දීලා බලමු ඉතින් නේද අමුණලා. හරි. මෙතනත් මම පුතේ මේ earth wire දෙක එකට අමුණ ගන්නම්. එතකොට ලේසියිනේ. earth wire දෙක දැන් මේක අර earth DP එකේ අපේ විවිධම් පෙට්ටියේ DB එකේ distribution board එකේ එන්න ඕනේ earth bar එකක් තියෙනවා. ඉතින් එතෙන්ට හරි දැන් මෙතනට දෙකම මොනන ටිකක් අමාරුයි මම නිකන් මෙහෙම තියාගන්නම් හරි මම කනෙක්ට් එකක් නේ දාලා තියෙන්නේ right මේ earth wire එක නම් හරි මෙතන වැරද්දකට තියෙන පුතේ අපේ ගත්ත අනිත් wire හරි එතන ගන්න ඕනේ 7.1ක් 0.67 මිලිමීටර රැහන් හරි කොහොම හරි තඹ කෑලි එළියට පේන්නේ නැති වෙන්න අමුණ ගන්න නියුට්‍රල් පැත්තත් මම මෙහෙම අමුණන්න
වයර් දෙකේම. හරි පුතේ. අපි එහෙමනම් සප්ලයි එක දීලා බලමු දැන් කොහොමද වැඩ කරන්න කියලා. හරි. right. සප්ලයි එක දෙමු. MCB දෙක හරි ඔක්කොම ටික හරි සප්ලයි දීලා බලන්නයි තියෙන්නේ. 16 ඇම්පියර් MCB එකට සප්ලයි එක එනවා. ඒ හරහා දුන්නා මෙතන ස්විච් එකට. එයාගෙන් තමයි පුතේ මෙතනට එන්නේ අපේ AC මැෂින් එකට. මෙතන තියෙන්නේ 10 ඇම්පියර් AC එක. හරි. රයිට් වලට පේනවා අපි ස්විච් එක දාද්දි මෙතන ලයිට් එක පත්තු වෙනවා. ඊට පස්සේ මෙතන මේක නම් ලයිට් එක පේන්නේ නැහැ පුතේ මේ. නමුත් පත්තු වෙනවා. ඒක ඔයාලට පේන්නේ නැතුව ඇති. මෙතන ලයිට් එළිය නිසා මේකට සප්ලයි එක එතකොට ඔන්න එනවා මේ හරහා. හරි. රයිට්. ඊට පස්සේ අපි ගත්ත 20 ඇම්පියර් හරහා. හරි. ඒකෙත් සප්ලයි එක ඇවිත් තියෙන්නේ අවුට් එකට. 20 ඇම්පියර් හරහා ගත්ත පුතේ අනිත් P4 කියන තැන තියෙන ඩබල් පෝල් ස්විච් එකට. ඒකෙන් අපේ 14 ඇම්පියර් පරිපතයට සැපේමු දුන්න. ඉතින් බල්බ් එක පත් වෙනවට පේනවා ඇති. හරි. මේකේ නම් බල්බ් එක පත් වෙනවා හොඳට පේනවා. හරි මේ විදිහට වැඩ කරනවා. මේකේ බල්බ් එක පිච්චිලා ඇත්තේ. ඉතින් ওই විදිහට තමයි පුතේ සප්ලයි එක එන්නේ. අපි බලද්දි හරි. රයිට්. මේකේ බල්බ් එක පිච්චිලා තියෙන පුතේ. ලාවටපත් වෙනවා ඒක. ලයිට් එළියට පේන්නේ නැහැ. හරි ඉතින් ඔහොමයි වෙන්නේ. ඉතින් මේ ස්විච් එක විශේෂයි මෙතන. ඒක තමයි මට කියලා දෙන්න ඕනේ උනේ. ඉතින් ඒක ඉගෙන ගන්න. එතකොට ඒක ඉවරයි. එතකොට ඔයාලට දැන් තේරෙනවා ඒක අපි ඉන්පුට් අවුට්පුට් සම්බන්ධ කරපු විදිය. ඉතින් මේ ප්‍රැක්ටිකල් එකෙත් පුතේ ප්‍රැක්ටිකල් එක කරලා ඉවර වුණාට පස්සේ දැන් බලන්න මේකේ පිළිවෙල. හරි. එතකොට ඔයා මේ ටික ආයේ පිළිවෙලට ගලවලා වයර් ටික වෙනම අස් කරලා ඔයා පාවිච්චි කරපු ආයුධ උපකරණ ටික පිළිවෙලට තියලා මේසේ උඩ අස් කරලා පිළිවෙලට ලස්සනට අස් කරලා තියලා ප්‍රැක්ටිකල් එක අවසන් කරන්න. එහෙනම් ඒව ගලවන ටික මම මේකේ පෙන්නන්නේ. අපි ඊගව සර්කිට් එකට යමු. ඒකත් එක්ක ඊතුරු දේවල් ටික අපි කතා කරමු පුතේ. එහෙනම් හැමෝටම තෙරුවන් සරණයි, සුබ දවසක්.